විශේෂ අවශ්‍යතා ඇති දරුවොත් එක්ක කටයුතු කරනකොට වැඩිපුරම කවුද ඉවසීමෙන් කටයුතු කරන්නේ? කාටද වැඩිපුරම patience තියෙන්නේ? ඉතින් මේක ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. මගේ අත්දැකීම මම ගොඩක් වැඩ කරලා තියෙනවා මෝඩිවෙන් patience එකත් එක්ක, ඒ වගේම ලංකාවත් එක්ක. එතකොට මම දැකපු දෙයක් තමයි මෝඩිවෙන් විශේෂ අවශ්‍යතා දරුවන්ගේ දෙමව්පියන් ගොඩාක් ඉවසීමෙන් මේ දරුවොත් එක්ක කතා කරනවා. ගොඩක් ඉවසීමෙන් මේ දරුවොත් එක්ක කටයුතු කරනවා. ලංකාවේ මව්වරුන්ට මේ සඳහා ඉවසීම නෑ කියන එක නෙමෙයි මම කියන්නේ. මම දැකලා තියෙනවා ගොඩාක් අම්මලා ගොඩාක් ඉවසීමෙන් ගොඩාක් patience මේ දරුවොත් එක්ක ආදරෙන් කටයුතු කරනවා. නමුත් මෙතන ගොඩක් පරිසර සාධක හේතු වෙනවා මේ වගේ දේවල් වලට. අපි හිතුවොත් මෝඩියන්ස්ලා ගොඩක් වෙලාවට ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ මෙහි කාලයක් නතර වෙලා තෙරපි වලට ඉඳලා යනවා. ඉතින් ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ ආර්ථිකයට ඒගොල්ලෝ සහභාගී වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් ගෙවල් වල ළමයි බලා ගන්න එක, ඒ වගේම උයන දේවල් ගෙදර තියෙන වැඩ කටයුතු තමයි ඒගොල්ලෝ ගොඩක් කරන්නේ. හැබැයි අපි ගත්තොත් ලංකාවේ අම්මලා මේක මේට වඩා වෙනස්. මොකද ඔවුන් ගොඩක් වෙලාවට ආර්ථිකයේ ලොකු දායකත්වයක් දෙනවා. ඒ වගේම ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ, උයන පින හැම දෙයක්ම කරනවා. එතකොට මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ගොඩක් තරගයක් තියෙනවා. අපි අධ්‍යාපනයේට, රැකියාවට මේ හැම දෙයකටම තරගයක් තියෙනවා. ඉතින් මේ හැම ප්‍රෙෂර් එකත් එක්කම තමයි ලංකාවේ අම්මලා වැඩ කරන්නේ. එහෙම කම්පෙයාර් කරලා බලුවම අපේ ලංකාවේ අම්මලා ලොකු කාර්යයක් කරනවා ඇත්තටම. මෝල්ඩීවියන්ස් ෆැමිලිස් වල ගොඩක් වෙලාවට තාත්තා තමයි සම්පූර්ණයෙන්ම ආර්ථිකය හැන්ඩල් කරන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ ෆැමිලිස් වලින් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. තාත්තා තමයි ගොඩක් හැම ආර්ථික කටයුත්තක් සඳහාම මුදල් දෙන්නේ. අපිට ආපු ගොඩාක් අයගේ මේ ෆැමිලිස් වල තාම සුළු පිරිසක් විතරයි අම්මා කෙනෙක් රැකියාවලට යන්නේ. එතකොට ඇයට මේ සඳහා ස්ට්‍රෙස් එකක් නැහැ අනිත් දේවල් ගැන. ඒකට ඇයට තියෙන ප්‍රධානම කාර්යය ගෙදර වැඩ කටයුතු සහ දරුවන් බලා ගැනීම විතරයි. ඒත් එක්කම ඒගොල්ලෝ දරුවෝ ගැන විශේෂ අවධානයක් ලොකු කාලයක් වෙන් කරනවා. මොන ෆ්‍රී ටයිම් එක ගොඩක් තියෙනවා. නමුත් ලංකාවලගේ මේ තත්ත්වය ගොඩක් වෙනස්. මොකද ඒගොල්ලන්ට මේ හැම දෙයක් එක්ක හැම දෙයක් එක්ක ඩීල් වෙන්න වෙනවා. ඒ වගේම ඒ දරුවන් සඳහා කාලය වෙන් කරනවට සමහරට අමාරුයි. මොකද ජොබ් එකක් කරනවා. සමහර ජොබ් වලින් නතර වෙලා කාලයකට දරුවන් සඳහා කාලය ගත කරන අය ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න ලංකාවේ අම්මා කෙනෙක්ට අද වෙලා තියෙනවා. ඒක නිසා තමයි මෙතන මේ වගේ වෙනසක් ඇති වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ අම්මලාගෙනුත් ගොඩාක් අය ගොඩාක් ඉවසීමෙන් ගොඩාක් ආදරෙන් මේ දරුවන්ට මේ දරුවොත් එක්ක වැඩ කටයුතු කරනවා මම දැකලා තියෙනවා. මේ ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න.